අපි දැන් ඔක්කොම ලී ටික අඩු කළා. නමුත් අඩු කළා කියලා කියන්න බෑ. මොකද මේ ඇතුළේ ගොඩ හිස් තියෙනවා. යටත් පේනවා ඇති හැමතැනම හිස්. මේ ක්‍රමවේදී හිස් අඩු වෙන්න ඕනේ. නැතු වුණොත් ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙලා එහෙම වුණාම මේක දහනය පූර්ණ දහනයක් වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. මොකද අහස බලාගෙන ඉන්නේ අඬන්න. ඒක නිසා මම දඩබඩ ගාලා මේක ෆිල් කළා. මේ වැස්ස ඉන්නේ ඉස්සලා තව ටිකකුත් තියෙනවා. තව ගොඩකුත් තියෙනවා. කෙසේ වෙතත් මේ ටික පත්තු කරලා බලමු. මේකට අපි දාන්න තියෙන්නේ දැන් තනකොළ ටික තමයි. අපි ඇඩ් කළා මේ තනකොළත් ඇඩ් කළා. ඒ වගේම මේ කැනට් එකේ දෙහිකුත් ඇඩ් කරගත්තා. ඒ වගේම මේ බලමු මේ වගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම මේ සෙපරේට්ලි මේක භාවිතා කරන්නේ. මේ ගොඩක් වෙලාවට මේවා වලිනුත් තනකොළ වලිනුත් අඟුරු කැට හදාගැනීමේ හැකියාව තියෙන කියලා පෙන්වන්න. ඒ වගේම මේ වුණත් භාවිතා කරන්න පුළුවන්. අබිලි වෙන ආහාර ද්‍රව්‍ය වුණත් මේකට භාවිතා කරලා වැඩි කරගන්න. හරි අපි බලවිද පාර ගින්දර තිබ්බා. බැරල් එකේ ගිනි දාලා තියෙන්නේ. මම උඩින් පොඩ්ඩක් දැම්මා ලීයක් දෙකක්. ඒ වුණාම අර ලිප වගේ ගිනි ගන්න බලනවනේ. නමුත් මේක ඇතුළේ තාම ගිනි අරගන්න නැහැ. තාම මේක රත් වෙනකන් ඉන්නේ. රත් වෙන්න නම් ගොඩක් වෙලාට මේක හොඳට ගින්දර දාන්න ඕනේ. නමුත් අපි හරි ගසලා තියෙන අර සෙකන්ඩ් මැෂින් එක මේකට ඇටච් කළොත් ගොඩක් වෙලාට ඕගොල්ලන්ට මේ තරම් දඟලන්න ඕනේ නැහැ. ලයිට් එක පත්තු කළා පැත්තකට ලයින් එක තියෙන්නේ. ඒ වුණාම අවශ්‍ය විදිහට මේවා කරනවා. මේ දුම පැතිරෙන්නේ ඉන්නේ මොකද මේ ඕගොල්ලන්ට පේන තියර වතුර එහෙම මේ අද වැස්සා. දැන් තෙත වෙච්ච දර තියෙන්නේ. ඉතින් ඒක තමත් හානිදායකයි මේ ගිනි ගන්න ටිකක් අඩුයි. ඒක නිසා තමයි ඔය වගේ දුමක් එන්නේ නැත්තම් මේකට දුමක් ඉන්නේ නැහැ at all. right? okay. මිනිස්සු ඒවා දන්නේ නැහනේ. මිනිස්සු ඒවා දන්නේ නැහැ. දැන් ඕක දාපුවා මේ බානවද? ඔව් දැන් මේ බාන්න ලැහැත්ති. ඊට පස්සේ බාන්නේ මොකටද? නෑ දැන් මම බාන්නේ නැහැ. මම මේ පොඩ බැලුවේ ඇතුලේ කොහොමද කියලා. අර කැඩිච්ච බේසමත් උනේ අපේ පිටිපස්සේ. ඔව්. හරි ඉතින් ඒක ගන්න. ඔව්. ඒක පාවිච්චියට ගන්න නෑ. හා. ඒක ගත්තාම ඒකට බා ගන්නකො. ඔව් ඔව්. දැන් මේ බිම ඇట్లా තියෙනවත් දන්නවද? නෑ මේ බිම ඇట్లా තියෙනව ඕනේ නෑ අම්මේ. මේකේ මඩද? ඔව් ඒකේ මඩ තියෙන්නේ අම්මේ. එදා ඉතුරු කරගත්ත දර හැබැයි ඒක හරිය පූර්ණ දහනයක් වෙලා නැහැ මගේ ස්ටෑන්ඩ් එකට. නමුත් යම් කිසි මට්ටමකට දහන වීමක් ඇති වෙලා ඇති කියලා මම හිතනවා. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අර චාකෝල් ලිපක් හදාගන්න. ඒගොල්ලෝ සාම්ප්‍රදායිකව පාවිච්චි කරන ලිපක්. ඉතමත් අඩුවෙන් කරගන්නත් පුළුවන්. ෆෑන් එකේ තියෙන ස්පීඩ් එක ගන්නව තමයි. ඉතින් ගෙදරකට හොඳටම ඇති. මේ වගේ පල්ලිපක් හදාගත්තාම තමන්ට අවශ්‍ය කරන විදියට හරි වෙලා හොඳටම එයා එකක් වෙනවා. ඉතින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේක හරියටම හිතුවා. මම දැන් හොඳටම ගන්න පුළුවන්. A simple process.